සාමාන්‍ය මිනිස්සෙක්ගෙන් මිදිලා අසාමාන්‍ය සුපිරි මිනිහෙක් වෙන්නේ කොහොමද? මචන් අපි හැමෝටම ජීවිතේ එක එක කාලවල එනවා. ඇයි මම තවමත් මෙතනම ඉන්නේ කියලා හිතෙන. උදේ ඇහැරෙනවා ෆෝන් එක බලනවා, වැඩට යනවා එනවා, ආයෙත් නිදා ගන්නවා. හරියට නිකන් මැෂින් එකක් වගේ. කිසිම ප්‍රගතියක් නැහැ. හැමදාම එකම තැන. කිසිම වෙනසක් නැහැ. කොච්චර උත්සාහ කළත් කිසිම දෙයක් හරියන්නේත් නැහැ. උත්සාහ කරන් හිතෙන්නෙත් නැහැ. ඔයාලටත් මේ වගේ හැඟීම් දැනෙනවා නම් මේ වෙද්දි ඔයා ඉන්නේ සාමාන්‍ය මිනිහෙක් කියන කූඩුවේ හිර වෙලා. හැබැයි මේ කූඩුව කඩලා අසාමාන්‍ය ප්‍රගතියක් ලැබපු ලෝකේ ප්‍රබල චරිත භාවිතා කරන රහස් ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි මන්ක් මූඩ් කියන්නේ. අද මම කියලා දෙන්න යන්නේ ලබන මාස 6 ඇතුළත ඔයාගේ ශරීරය, මනස සහ මුදල් පසුම්බිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන ඊටාම බලගත සැලසුමක් ගැන. මේක සරලවම කිව්වොත් මන්ක් මූඩ් කියන්නේ ස්වයන් විනය උපරිම තලයකට අරන් යන කාල පරිච්ඡේදයක්. ලෝකේ බාහිර බාධා කිරීම වලින් ටිකක් ඈත් වෙලා ඔයාගේ ඉලක්ක වලට විතරක් අවධානය දීලා ඔයාගේ හොඳම විෂන් එක ගොඩනගන කාලයයි මේ මන්ක් මූඩ් කියන්නේ. මේකේ නීති තුනක් තියෙනවා. මේ නීති තුන ඔයා මාස 6ක් අකුරට පිළිපැද්දොත් අනිවාර්යයෙන්ම ඔයා අසාමාන්‍ය මිනිහෙක් වෙනවමයි. ඒක මගේ පොරොන්දුවක්. මන්ක් මූඩ්ගේ අනිවාර්ය නීති තුන අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ඒ අංක 1. දිනකට විනාඩි 10ක් භාවනා කරන්න. ඔයාගේ මනස පාලනය කරගන්න ඉගෙන ගන්න. අවධානය කියන්නේ අද තියෙන ලොකුම සුපිරිම බලය. අංක 2. දිනකට විනාඩි 30ක් 45ක් ව්‍යායාම කරන්න. මේකට ජිම් යන්න ඕනි කියලා එකක් නැහැ. ඇඟ වේසලා දාඩි දාන ඕනම දෙයක් කරන්න. ශක්තිමත් ශරීරයක් නැතුව ශක්තිමත් මනසක් පවතින්නේ නැහැ. උදාහරණයක් විදිහට නවතින්න නැතුව එක දිගට විනාඩි 30ක් ඇවිදින්න. පුෂ් අප් වගේ දේවල් වලින් පටන් ගන්න. අංක 3. මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න ඕනේ. ඔයාගේ මොළයේ ඩොපමින් මට්ටම ස්වභාවිකව තියාගන්න මේක අනිවාර්යයි. දැන් අපි මේ මාස 6 කොටස් දෙකකට බෙදාගමු. පළමු මාස 3 අත්විවරම දැමීම සිදු කරන්න ඕනේ. මුල් මාස 3ේදී ඔයා කරන්න ඕනේ ඔයාව පහළට ඇදලා දාන නරක පුරුදු සේරම ෆිල්ටර් කරලා අයින් කරන එක. සෝෂල් මීඩියා වල පැය ගණන් ස්ක්‍රෝලින් කරන එක නවත්තන්න. ෆෝන් එකට ඔයාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. පැය 8ක නිින්ද අනිවාර්යයි. රාය 10ට කලින් නිදා ගන්න. පාන්දරින් ඇහැරෙන්න. ලෝකේ නිදාගෙන ඉන්න වෙලාවක ඔයා වැඩ පටන් ගන්නවා කියන්නේ ඔයාට පුදුම මානසික නිදහසක් ලැබෙනවා ඒක. දවසට ඔයාට වැදගත් වෙන පොතක පිටු 10ක්වත් කියවන්න. නැත්තම් අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න වීඩියෝ එකක් බලන්න. අවසාන මාස 3 මේක තමයි ඔයාගේ පුහුණුවේ දෙවෙනි කොටස. මේ වෙද්දි ඔයාගේ ශරීරය සහ මනස සූදානම් දැන් තියෙන්නේ ගේම ගහන්න. දිනකට පැය 3ක් හෝ 4ක් කිසිම බාධාවකින් තොරව ඔයාගේ ප්‍රධාන ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න. ඒක විභාගයක් වෙන්න පුළුවන්, බිස්නස් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ඔයාගේ මේන් ටාගට් එක වෙනුවෙන් වැඩ කරන්න. අනවශ්‍ය වියදම් නවත්තන්න. ඉදිරි කරන දේ ආයෝජනය කරන්න ඉගෙන ගන්න. ඔයාට වටිනාකමක් එකතු නොකරන හැමදාම වැරදි වැඩවලට ආරාධනා කරන යාළුවෝ අත්හරින්න. මොකද ඒ යාළුවෝ නෙවෙයි, ඔයාව යූස් කරන අය. ඇයි ඔයා මේක කරන්නම ඕන? අද සමාජයේ 99% මිනිස්සු ඉන්නේ සාමාන්‍ය මට්ටමක. ඔවුන්ට ලොකු හීන තිබුණාට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඒ විනයක් නැහැ. ඔයා මේ මන්ක් මූඩ් එකට ඇතුළු වුණා කියන්නේ ඔයා 99%න් වෙන් වෙලා 100ට එකේ කණ්ඩායමට එකතු වෙනවා කියන එකයි. ඒ කියන්නේ සුපිරි සෙට් එකට එකතු වෙනවා. මාස 6කට පස්සේ ඔයාව දකිද්දි ඔයාගේ සිරුර වඩාත් නිරෝගී වෙලා තියෙයි. හැඩ වෙලා තියෙයි. ඔයාගේ මනස ගල් පර්වතයක් වගේ ශක්තිමත් වෙයි. පොඩි දෙයකටවත් ඔයාව හොල්ලන්න බැරි වෙයි. ඔයාගේ ආත්ම විශ්වාසය අහස උසට නැගලා තියෙයි. අනිත් අය අවුරුදු 5කින් කරන දේ ඔයා මාස 6කින් කරලා තියෙයි. හැබැයි මන්ක් මූඩ් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මුල් සති දෙකේදී ඔයාට මේක එපා වෙයි. ආයෙත් පරණ පුරුදු වලටම යන්න හිතෙයි. හැබැයි මතක තියාගන්න. වේදනාව తాවකාලිකයි. ජයග්‍රහණය සදාකාලිකයි. ඔයා මේ අභියෝගේ බාර ගන්න ලෑස්තිද? අදම මන්ක් මූඩ් ආරම්භ කරන්න. ඔයාගේ අනාගතය ඔයාට පින්දේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා. good luck.